නිදා ගන්න වෙන්නේ. දවල් 30 හරි තෙහෙට්ටුවෙන් ඉන්න වෙන්නේ. තරහා යනවා, ගෙවල් වල මිනිස්සුත් එක්ක බැන ගන්නවා, මරා ගන්නවා, තියෙන යාළුවෝ ගැනම නම් ඉව්වත් නැති වෙලා යනවා. හැබැයි කොන්දේසි නැතුව 100%ක් ඒ හේතු ඔක්කොම අයින් කළා දාලා වැඩ කරන ලෑස්ති නම් ඒ කියන විදිහට එනම් මේක කරගන්න. සමහරක් ටික කියන්න පුළුවන් විභාගයට යන්න කලින් වේලා කණ්ඩවත් නැතිව ගිහිල්ලා විභාගෙ ලියන ළමයි. එහෙම නෙවෙයි දවස් ගාණක් තිස්සේ මුතර කාලා බීලා විභාගයට යන්න පුළුවන් යොමු. අද ඕගොල්ලන්ට දවසේ වැඩ කරන්න තිබුණු උපරිම යම් කොන්ටරි එකක් තියෙනවා. දවසේ මට උපරිම කරානම් කරන්න පුළුවන් කියන සීමාව තියෙනවා. මං අහන්නේ අද ඔයා ඒක කරාද? එකෙකුට මහා අමාරු හින්න දුක් කරදර ගොඩක් මෙරින් ලෑස්ති වෙන්න වෙයි. තව ඒකට කිසිම ප්‍රශ්නයක් නැතුව ලෑස්ති වෙන්න පුළුවන්. මේ අදාළ නැහැ ඔක්කොම එක පේපර් එකක් ලියලා දෙන්නේ. ඒකට ප්‍රශ්න වල වැඩක් නැහැ. අපිට කන්ට්‍රෝල් කරන්න බැරි. ඒ ළඟ ඉන්න මිනිස්සු තරහ වෙයි, මිනිස්සු ආනම්මනම් කතන්දර කියයි, යාළුවොත් එක්ක තියෙන විවිධාකාර ප්‍රශ්න ඇති වෙයි. අනම්මනම් විවිධාකාර දේවල් මං කියන්නේ. ගෙවල් වල ආර්ථික මේ ප්‍රශ්න වෙන්න පුළුවන්. නැත්තම් ගෙවල් වල සමහරක් විට ඔයාට කැපිල්ල වගේ ඇති. සමහරක් වෙලා එහෙම එක එක මම දැන් අර ඕගොල්ලන්ගේ ප්‍රශ්න බලද්දි මට තේරෙන දේවල් එක මම කියන්නේ. අතිශයින් පෞද්ගලික සහ අතිශයින්ම සංවේදී කරුණු කාරණා එතන වල තියෙනවා. හැබැයි වැඩේ කියන්නේ ඉතින් මේක හැටි එහෙම තමයි. මේක එහෙම බැලන්ස් නැහැ. මේක සමබර නැහැ. මේක හැමෝටම ඊක්වල් විදිහට තියෙන එහෙම ග්‍රවුන්ඩ් එකක් නෙවෙයි මේක. ඒකත් ආයෙමත් නේචර් එක. එක එක මට්ටම් වලින්. ඒ කියන්නේ ඕගොල්ලෝ සමහරක් ටිකක් ඉන්න බලලා විභාගයට යන්න කලින් වේලා කණ්ඩවත් නැතිව ගිහිල්ලා විභාගෙ ලියන ළමයි. එහෙම නෙවෙයි දවස් ගාණක් තිස්සේ මුතර කාලා බීලා විභාගයට යන්න පුළුවන් යොමු ඉතින්. විභාගේ තැන වෙනකම්ම වාහනෙන් ගිහිල්ලා බස්තල එහෙම යන ළමයි ඉතින්. බස් 3ක විතර ගිහිල්ලා විභාගේ ගිහිල්ලා ලියන ළමයි ඉතින්. මේකට ළමයි ලෑස්ති වෙන්න තියෙන්නේ විභාගේ දක්වා යන්න තියෙන්නේ විවිධ මට්ටම් වල ඉඳන් අතිශයින්ම අසමතුලිත විදිහට. ඒක නතර කරන්න බෑ. ඒක තමයි නේචර් එක. ඒක තමයි මෙච්චර ඕගොල්ලෝ මේ දඟලන්නේ. පුළුවන් තරම් ඉස්සරහ ටිකවත් එහෙම අසමානතාවය නැති කරගෙන ඕගොල්ලන්ට යම් කොන්දකින් තියාගෙන ඉන්න පුළුවන් මට්ටමකට ගේන්න මේ දඟලන්නේ. ඒ අසමතුලිතතාවය තියෙනවා. ඒක ප්‍රශ්න කරලා වැඩක් නැහැ. ආයෙමත් ස්වභාවයේ ප්‍රශ්න කරන්න එපා. වැඩක් නැහැ. මොකුත් වෙනස් වෙන්නේ නැහැ. හැබැයි අන්තිමට උඹලා ඔක්කොම ගිහලා එක ඉලල් පේපර් එකක් ලියන්න ඕන. දැන් ආවේ එකම විදිහ වලට නෙවෙයි වෙන්න පුළුවන්. ලෑස්ති වෙන්න තිබ්බ එකම තත්ත්වයට දෙයි නෙවෙයි වෙන්න පුළුවන්. එකෙකුට මහා අමාරු හින්න දුක් කරදර ගොඩක් මෙරින් ලෑස්ති වෙන්න වෙයි. තව ඒකට කිසිම ප්‍රශ්නයක් නැතුව ලෑස්ති වෙන්න පුළුවන්. මේ අදාළ නැහැ. ඔක්කොම එක පේපර් එකක් ලියලා දෙන්නේ. ඒකට ප්‍රශ්න වල වැඩක් නැහැ. අර අමාරු ළමයට වෙනම ලේසි පේපර් එකක් එහෙම එකක් දෙන්නේ නැහැ. ඒ නිසා තේරුම් ගන්න මේක ගොඩ දාගන්න ඕන නම් මේක ඊරණම සම්බන්ධ ප්‍රශ්නයක් ළමයි. කෙලින්ම ඕගොල්ලන්ගේ අනාගතේ මැරගන් ජීවත් වෙන විදිය සම්බන්ධ තීරණය වෙන අංක එකේ සාධකේ වෙන්න පුළුවන් බහුතරයක් ළමයින්ට එහෙම වෙනවා. 100%ක් එහෙම වෙන්නේ නැතුව මැලදී මොකක් හරි වෙන පාරක් පෑදිලා ඒ ඔස්සේ යන බොහොම කලාතුරකින් කීප දෙනෙක් ඉඳී. ඒක නිකන් ලොතරැයියක් ඇදෙනවා වගේ දෙයක්. ඒක වෙනකන් කියන්න බෑ වෙයි කියන. ඒ වගේ දේවල් මත මිනිස්සු තීරණ ගන්න නැහැ. අපි කරන්නේ දැනට තියෙන සේෆ්ම පාර යන එක. ඒතර ඔයාට මෙතනින් ඉස්සරහට තියෙන සමස්ත ජීවිත කතන්දරේම තීරණය කරන මාස දෙකක් වෙන්න පුළුවන් මේක. ඒතර මේ මොහොතේ වෙන මොකක් හරි ඔයාට කන්ට්‍රෝල් කරන්න බැරි සිද්ධියක් නිසා අපි එහෙම මාස ගාණක් මේ අතහැරලා දාගෙන මුළු වැඩේම අල කරගෙන ජීවිත කාලයක් ඒකට පව් ගෙවන්න ලෑස්ති වෙන්නේ නැහැ. ඕගොල්ලෝ මේ වෙනකන් දැන් පහුගිය මාසේ හරි පහුගිය සතිය හරි ඊයේ දවස් හරි අද දවස් හරි. දැන් අද දවසේ මම ඔක සාමාන්‍ය මේ කාලේට ළමයින්ගෙන් අහන ප්‍රශ්නයක්. අද ඕගොල්ලන්ට දවසේ වැඩ කරන්න තිබුණු උපරිම යම් කොන්ටෙන්ට් එකක් තියෙනවා. දවසේ මට උපරිම කරා නම් කරන්න පුළුවන් කියන සීමාව තියෙනවා. මං අහන්නේ අද ඔයා ඒක කරාද? කීයෙන් කීයකටද උත්තරේ ඔව් වෙන්නේ? ඔයාට කරන්න පුළුවන් උපරිම වැඩ ප්‍රමාණය කරාද? ඒකයි ප්‍රශ්නේ. බොහෝ විට උත්තරේ නෑනේ. ළමයි එහෙම ඒකට උත්තරේ නෑ කරගෙන උඹලා කොහොමද අනාගතේ එහෙම මාර ලොකු සුබ සිහින දකින්නේ? ඔයා දන්නවා මේ වෙලාවේ කරන දේ ඍජුව විභාගයට බලපානවා. අවුරුද්දකට කලින් කරන දේ ඍජුව බලපාන එක නෑ. මැදින් ඕවා කවර් කරගන්න වෙලාව හම්බ වෙනවා. දැන් එහෙම නෑ. දැන් දවසක් මිස් වුණා කියන්නේ මිස් වුණා. ඒක කවර් කරගන්න හම්බෙන්නේ නෑ. එහෙම තැනක ඔයාගෙන් අහනකොට ඔයාගේ උපරිමේ ඔයා කරලා තියන්නේ කියලා ඔයාගේ උත්තරේ නෑ නැත්නම් ඒකේ තේරුම ඔයාට ඒ ලෙවල් වල යන්න පුළුවන් උපරිම රිසල්ට් එකක් මොකක් කරේ එකක් තියෙනවා. ඊට වඩා අඩු මට්ටමකින් නතර වෙනවා. ඒක දැන ඒව තේරෙන්නේ නැති මොඩියොත් නෙමෙයි ඔයගොල්ලෝ. ඒක දැන ඒත් ඔයා වැඩ කරන්නේ නැත්නම් ඒ කියන්නේ ඔයා කමන්නේ වගේ එකකින් ඉන්නේ. ඔයාගේ එතනින් ඉස්සරහා ජීවිතේ ඔයාට යන්න පුළුවන් උපරිම ස්ටෑන්ඩඩ් එක මෙතනදී ඉති. ඊට පල්ලෙහාට යක් අමාරු ජීවිතයක් ගත කරන මම මැරලා ඉන්න අවුලක් නැහැ. මට ඕකේ. ඒ වගේ එකක් තමයි ඔය දෙන්නේ. එහෙම ඕකේ වෙලා හරියන්නේ නැහැ. මේ තියෙන්නේ ඕගොල්ලන්ගේ ඉස්සරහා ටික හදාගන්න තියෙන වැදගත්ම වයස් සීමාව. සම මේ ඇවිල්ලා ඔබට වැඩ කරන්න පුළුවන් කාලේ. සම මේ ඇවිල්ලා ඔයගොල්ලෝ හිතනවට වඩා ප්‍රශ්න ගොඩක් අඩු කාලේ. ඔයාලා ඉතින් ඉන්නේ මාට ප්‍රශ්න වලට කියන යන්න 20 ගණන් වලට යන්න. එතකොට ওই ගතිය ඇරලා යයි. එතකොට අර පොඩි උන්ට දේශනා දෙන්න ගනි බලා ඔය ප්‍රශ්න කියලා ඉතින් ඉරන ඕව නෙවෙයි තියෙන්නේ අරකයි මේකයි කියලා. අවුරුදු 22 23 එහෙම යන්න. එතකොට මොකක් හරි එළිය බහලා යමක් කරන්න යද්දි තේරෙයි මොකද්ද ඇත්තටම ප්‍රශ්න කියන්නේ මොකද්ද මේ ස්ට්‍රෙස් ප්‍රෙෂර් කියලා කියන්නේ මොකද්ද කියලා තේරෙයි. හරි. ඊහින්ද මේ අර අපි නිකන් ඕගොල්ලන්ගේ එකමට ඒක ලොකුයි වගේ මේව කියලා කතා කරාට ඔය කෑල්ල ඉවරනාට පස්සේ ඒක මොකද්ද කියලා හිතෙනවා. නැත්තම් මම මේ කියන්නේ බොරු කියලා දෙනවා කැම්පස් එකේ ඉන්න එකෙන් බලන් එහෙම එකකින් අහන්න. නැත්තම් කැම්පස් යන බැරුව ජොබ් එකක් කර කර ඉන්න එක කියලා එහෙම එකකින් අහන්න.
උන් හැමෝම කිය උඹලට හිතෙන හැටි තමයි එහෙම කේමල නැහැ දැන් ඇවිල්ලා බලන්න කියලා. අර ඒක ඔය තියෙන ස්ට්‍රෙස් එක ඔයාලට ජීවිතේ දිගටම උරුමයි. ඕකට කොහොමද ලෑස්ති වෙන්න? සහ ඉතින් ඉස්සරහා මහා ලොකු දෙයකට ඔයාලා මේ ලෑස්ති වෙන්නේ. මේ ඔයාලට වැඩ කරන්න පුළුවන් කාලේ මේක හරියට මේ වෙලාවේ වැඩ ගස්සගත්තොත් ගොඩාක් කල් නැහි නැහි ඉන්නේ නැතුව පුළුවන් තරම් ඉක්මනට අර මේ බලාපොරොත්තු වෙන ලයිෆ් ස්ටයිල් එකට යන්න පුළුවන්. ඒතර ඒකට මං කියන්නේ මේ වෙනකන් දැන් අර ප්‍රශ්නට උත්තරේ නැවෙනම් ඒකට හේතු තියෙන්න බෑ. ඇයි ඔයා දවසකට ඔයාට වැඩ කරන්න පුළුවන් උපරිම ප්‍රමාණය වැඩ කරන්නේ නැත්තේ? ඊට දාලා මොනවා හරි හේතු ටිකක් තියෙනවා. ඒ හේතු කොන්දේසි අදාළ නැතුව 100%ක් නතර කරගන්න ලෑස්ති වෙන්න ඕන. එහෙම නැතුව ඒකෙනුත් ටිකක් තියාගෙන මේකත් කරන්න බෑ. මීටින් එක බලන්න නතර කරලා දාන්න. බෑ එහෙම කරන්න බෑ. හරි. කෙලින්ම කතන්දරේ මෙච්චරයි. කොන්දේසි අදාළ නැත මොන විදිහෙන් හරි හැදෙන්න ඕන නැත්තම් නෑනේ මාස දෙකක් තියාගෙන ටිකක් හැදෙනවා ගොඩක් හැදෙනවා එහෙම කතන්දරයක් නෑනේ. වෙනස් වෙන්න ඕන වෙනස් වෙනවා නැත්තම් නෑ නිකන් ඉන්නවා. එහෙමනේ කතන්දරේ තියෙන්නේ.